ආයුබෝවන් සුබ දවසක් ගාඩ් ලංකා YouTube channel එකට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ මගේ කහ කොමඩු වගාව පිළිබඳ වීඩියෝ එකක් ගේන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ කහ කොමඩු වගාව මට පැකට් එකක් ලබා දුන්නේ මගේ වීඩියෝ නරඹන ඇමිලි පිටිය පැත්තේ මල්ලි කෙනෙක්. ඉතින් මේ මල්ලි ග්‍රෑම් 10ක පැකට් එකක් තමයි මට එව්වේ. ඉතින් ඒ ග්‍රෑම් 10 සාමාන්‍යයට 200ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම අලුත් තාක්ෂණය යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. ඔය කට්ටියට මේ පේනවා පොලි මල්ච් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඉරිගේෂන් එක ගහලා තියෙනවා බින්දු ජල සම්පාදනයේ. ඒ විදිහට තමයි මේවා කරේ. ඉතින් බලමු ඉස්සෙල්ලාම කොහොමද මේකේ බීම් සකස් කරේ කොහොමද කියලා. එතකොට මේ ඔය කට්ටියට මේ පේනවා ඇති දැන්ට දින 45ක් පමණ මේ කොමුඩුව ගාව මේ ළඟ ගෙඩි අල්ලලා තියෙනවා. මේ සාමාන්‍ය මේ වර්ග මීටරයක් ඇතුළත ඔය කට්ටියට මේ පේනවා ගෙඩි 8ක් විතර තියෙනවා. ඉතින් මම ඔය කට්ටියට කියලා දෙන්නම් කොහොමද මේ කොමඩුව ගාව මේ තත්ත්වයට ගෙනාවේ බීම් සකස් කරන තැන ඉඳන්. එතකොට දැන් මේකට මේ ඉස්සල්ලාම කිය යුතුයි පළවෙනියෙන්ම බීම් සකස් කරන එක. එතකොට පළවෙනියටම සාමාන්‍යයෙන් පාති දාන්න කලින් ඩිස් කර ගන්න ඕන. ඩිස් කරලා හොඳට කොකුණ අගුලක් හෝ රොටරි ආධාරයෙන් මේක යට හොඳට පොඩි කර ගන්න ඕන. ඊට පස්සේ පොඩි කරගෙන සාමාන්‍ය Tamanට කැමති ප්‍රමාණයක් දිග. එතකොට පළ නම් සාමාන්‍ය අඩි 2කමාරක් දාන්න ඕනේ. මොකද අඩි 2කමාරක් දාන්න කියලා කියන්නේ මේ පොලි මල්ච් එකේ පළල තියෙන්නේ අඩි 4යි. ඊට වැඩි වුණොත් අර පොලි මල්ච් එක දාගන්න බැරි වෙනවා අපිට. ඒ හින්දා තමයි අර අඩි 2කමාරට පාති දාන්න කියන්නේ. එතකොට සාමාන්‍ය කාණුවක් අඩියක් 1කමාරක් වුණාට කමක් නැහැ. මේකේ ගමන් කරන්න පහසුව සහ අපේ දැන් තෙල් ගහන්න තියෙන ඒ වගේ දේවල් වලට මේවා. එතකොට ඒ විදිහට තමයි මූලික බිම් සකස් කරන්නේ. මූලික බිම් සකස් කරන එකේ තේරුම තමයි සාමාන්‍ය වටපණු හානිය තමයි මේ වැල්බෝග වලට ගොඩක් දුරට හැදෙන එකක්. වටපණු හානිය පොළොවෙන් එන එකක්. වටපණු හානිය ආම කරන්න නම් හොඳට මේ පොළොවට ඉරේලිය වැටෙන්න ඕනේ. ඒකයි අර ඩිස් කරලා සාමාන්‍ය සතියක් විතර තියන්න කියන්නේ. එතකොට ඩිස් ඒ කරලා සාමාන්‍ය පළවෙනියටම ඩොලොමයිට් වාගේ මේකට උඩින් ඉහගෙන යනවනම් පොළවේ අර pH අගය සාමාන්‍ය දුරකට පවත්වා ගන්න පුළුවන්. මොකද වගාව දිගින් දිගට කරනකොට pH අගය පොළවේ අඩු වෙනවා. එතකොට අර අපි වගා කරන භෝගය සාර්ථකත්වයට පත් කරගන්න අමාරු වෙනවා. ඒක තමයි ඩොලොමයිට් දාන්නේ. ඊට පස්සේ අපි කාණු දාලා මේ විදිහට පාத்தி දාලා ඉවරුනන් පස්සේ සාමාන්‍ය මගේ ක්‍රමවේදය මම කියන්න. එතකොට පළවෙනියට මම මේකට දැම්මේ නිල් කැට සහ මඩ පොහොර කොම්පෝස්ට් සහ කරදහයිය. එතකොට ඒකේ දාන එකේ තේරුම තමයි නිල් කැට ඔය සියලුම පෝෂකවල තියෙන්නේ මූල මණ්ඩලය වර්ධනය කිරීම සඳහා වෙන අංශු මාත්‍ර ද්‍රව්‍ය. එතකොට අර පොළවේ තියෙන කාබනික මේකත් එක්ක සමහරට පොළව දීර්ඝකාලයක් වැඩ කරනකොට නිසරු වෙන නිසා ඒකට තමයි අපි අර මඩ පොහොර ඊට පස්සේ නිල් කැට කොම්පෝස්ට් සහ කරදහයිය දෙන්නේ. එතකොට පොළවේ ඒ දුන්නම් පස්සේ අර ගහකට හැදෙන්න ඕනේ අනිකුත් මූලද්‍රව්‍යත් තියෙනවා. දැන් සාමාන්‍ය නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් තමයි ප්‍රධාන තුන. ඊට අමතරව තියෙන ඒවා මේ පොළවේ තියෙනවා. අර අපි දෙන සංඝටකත් එක්ක වගාවට මේවා කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකේ සාමාන්‍ය මම මේක නම් මේ මිරිස් වගාව සඳහා යොදාගත්තු පොලිතීන් මල්ච් එක සිදුරු කරගත්තේ. එතකොට මේකේ මම අදලා තියෙන්නේ අඩි 3න් 3ට තමයි වලවල් අතර පරතරය. එතකොට අඩි 3න් 3ට හදාදී මම මේ පාර සිදු කරේ එක වලකට එක ඇටයයි. එතකොට පේලි අතර තියෙනවා අඩි 1කමාරක් විතර. එතකොට මේකත් අර විදියට 6 සෙට් ක්‍රමයට තමයි හදන්නේ. එතකොට මේ පේලි අතර අඩි 1කමාරයි වලවල් අතර අඩි 3යි. එක වලකට එක ඇටයයි. මොකද ඔය කට්ටියට දැන් මේ පේනවා මේ භූමියේම හොඳට වැල් දුවලා තියෙන්නේ. එතකොට මේ වැල් දුවන්න හේතු වුණේ මම මේ වැල් එකකින් කරගෙන මේ පාත්‍ය උඩ දාලා හොඳට වැල් ඇතුළට පදම් කරගත්තා. පදම් කරගෙන තමයි මෙච්චර. නැත්තම් මේක සාමාන්‍ය මූලික කාලේ ඇට හිටෙවුවා පස්සේ ඇත්තටම මේකේ මේ වැල් ඇට 200ක් ඇටුවද ඇට 100කට ආසන්න ප්‍රමාණයක් මීයෝ කෑවා. එතකොට වලවල් 100ක් විතර තමයි මේ ඔය කට්ටියට මේ පේන භූමි ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් මට අර දැන් අර ඇතින් එහා පැත්තෙන් පේන්නේ මගේ දින 20ක් තියෙන පොඩි කොමඩු වගාවක්. එතකොට මේ වගා දෙකම ළඟ තියෙන එක සමහර කට්ටිය දන්නවා ගැටලුවක් වෙන්නේ නැති. මොකද මේකේ තියෙන ලෙඩ රෝග අරකට එනවා. දැන් ඔය කට්ටියට මේකේ මේ පේනවා ඇති මේකේ දැන් මේ පැහුම් පාට වගේ ගහලා තියෙන්නේ. අරක හොඳට කොළ පාට තියෙනවා මේක පැහුම් පාට. දැන් මේකේ වැලට යන පෝෂණය ඉවරයි. එතකොට මේ ගෙඩියට තමයි පෝෂණය යන්නේ. එතකොට අපි ගෙඩිය පෝෂණය කරගන්න
දියර පොහොර જાතිය ඒවා පාවිච්චි කරන්න ඕනේ. එතකොට දැන් මම මුල්බි සකස් කරලා ඊට පස්සේ 60 හිටන දැන කිව්වා. ඊට පස්සේ මම කියන්නම් කොහොමද මම ඉස්සල්ලාම කුමිනාශක යෙදුවේ කියලා. ඇත්තටම ඉස්සල්ලා සාමාන්‍ය බීජ ඉඳලා දින 7කින් පමණ අපි කැප්ටන් වාගේ දිලීරනාශකයක් දෙන්න ඕනේ මේ වගාවට. එතකොට දිලීරනාශකය දෙනකොට මේ පැලේටයි එතන බිමටයි තෙමෙන විදිහට තමයි දෙන්නේ. එතකොට අර පැලේට අමතරව බිමට දෙන්නේ බිම දිලීර සත්තු ඉන්නවා නම් එයාලා අර නැති වෙන්න තමයි දෙන්නේ. ඊට පස්සේ ඒ කරලා සාමාන්‍ය දින 10කින් පමණ සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේ තියෙන කුමිනාශකයක් මේකට භාවිතා කරන්න ඕනේ. එතකොට ඇක්ටාරා වගේ කුමිනාශකයක් තමයි මම භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඉස්සල්ලාම අපි ඇක්ටාරා එක පාවිච්චි කරන ඊට පස්සේ සතියකට වතාවක් අනිවාර්යෙන් කුමිනාශක යන්න ඕනේ. මොකද කොමඩු වගාවට එන්නේ විචිත්‍ර වෛරස් රෝගය. ඊට පස්සේ පත්‍ර කීඩාවන්ගේ හානිය ඔය කට්ටිය දැකලා ඇති අර බොකුටු වෙලා යනවා. අන්න ඒ රෝගෙන නිසා ඒවා පාලනය කර ගැනීම සඳහා තමයි අර විදිහට දෙන්නේ. එතකොට පළවෙනි සතියේ ඇක්ටාරා දෙනවා. ඊළඟ සතියේ චෙස් වාගේ දෙයක් දෙනවා. ඊගා ප්‍රොවාඩෝ ඊගාවට එවිසෙක් දුන්නා. අන්තිමේට සෝරෝ දුන්නා. සෝරෝ දෙනකොට මල් ගෙඩි අල්ලන කාලේ තමයි සෝරෝ දුන්නේ. එතකොට අපි එතන සතියක් විතර යනකම් කුමිනාශක ගහන්නේ නැහැ. මොකද අර මීමැස්සන්ගේ පරාගණය ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. මේ මල් අපිට අතින් පරාගණය කරගන්න බැරි හින්දා මීමැස්සෝ තමයි මේකේ පරාගණය කරන්නේ. එතකොට එයාලගේ පහසුව සඳහා ඒ ටිකේ අපි කුමිනාශකය දීම සිදු කරන්නේ නැහැ. එතකොට ඒ විදිහට තමයි කුමිනාශක කියන්නේ. එතකොට ඉල්මැස්සාගේ හානිය සිදු වෙන්න බලනවා මේ ගෙඩි සාමාන්‍ය කුඩා කාලේ කියන්නේ අලිපේර ගෙඩියක් වගේ සයිස් එකට එනකොට මෙයාලා ඉල්මැස්සෝ විදිහට බලනවා. එතකොට ඉල්මැස්සාගේ හානිය පාලනය කිරීම සඳහා ටෙබෝන් වගේ කුමිනාශකයක් මම දෙපාරක් යොදාගත්තා. ඒක තමයි කුමිනාශක පැත්ත. ඊට පස්සේ දිලීරනාශක යොදනකොට දිලීරනාශකත් අර විදිහට සතියකට වතාවක් අනිවාර්යෙන් දිලීරනාශකය දිය යුතුයි. රෝගයක් තිබ්බා හෝ නොතිබ්බා අනිවාර්යෙන් සතියකට දිලීරයක් දෙන්න. ඊට පස්සේ දියර පොහොර සතියකට හෝ දින 10කට වතාවක් අනිවාර්යෙන් නයිට්‍රජන් වැඩිපුර තියෙන දියර පොහොර එකක් දෙන්න. ගොඩක් දුරට ඔය ඇල්බර්ට් සොලියුෂන් කියලා තියෙනවා. ඒක හොඳ දියර පොහොර එකක්. ඒක මේ අනිවාර්යෙන් වගාවට යොදන්න. එතකොට මම පොහොර ගැන කතා කරන්නම්. පොහොර ඇත්තට මේකට ඉස්සෙල්ලා මම මේ පාර දෙදුවේ දවස් 14 මේ මගේ ඉරිගේෂන් වෙන්චුරි එක තිබ්බට මේ හරහා මම ඇත්තට මේ පාර පොහොර යවුවේ නෑ. මේ පොහොර දැන් මේ පොඩි ප්‍රමාණයක් ඉඳලා අතින්. එතකොට මම පළවෙනි පොහොර මුරේ දින 14න් යෙදුවේ සාමාන්‍ය යාරමිලා කිලෝ එකක්, නිල් කැට කිලෝ එකක් සහ කලවම් පොහොර කිලෝ දෙකක් තමයි මේකට යොදාගත්තේ. එතකොට ඒක සාමාන්‍ය එක වලකට තේ හැන්දකින් ප්‍රමාණයක් තමයි එක වලකට දාන්නේ. එක පැලයකට. පැලයට දානකොටත් මේ පැලයට ළඟ නැතුව අඟල් 6ක් විතර දුරින් තමයි දාන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පොහොර මුරේ යෙදුවේ දවස් 25න් විතර. 25න් යොදනකොටත් අර විදිහටමයි යාරමිලා ටාගට් එකෙන් කිලෝ 1 ප්‍රමාණයක්, ඊට පස්සේ කලවම් පොහොරකින් කිලෝ 2ක්, රතු කැට කිලෝ 1ක් සහ නිල් කැට කිලෝ 1ක් වශයෙන් තමයි කිලෝ 5ක් මේ වගාවට යෙදුවේ. ඒක සම්පූර්ණ පොහොර මේ වගාවේ මේ පොඩි ප්‍රමාණයට යෙදුවේ කිලෝ 9ක විතර වගේ ප්‍රමාණයක් පමණයි. එතකොට කුමිනාශක, දියර පොහොර, දිලීරනාශක ඒ විදිහට තමයි මම යෙදුවේ. තවත් දෙයක් තමයි පළතුරු මැස්සාගේ හානියට අමතරව ගෙඩි සාමාන්‍ය මෙන්න මේ වගේ මට්ටමට එනකොට වැලිපණු වගේ හානිය සිදු වෙනවා. වැලිපණු වගේ හානිය හඳුනා ගන්න පුළුවන් සාමාන්‍ය ගෙඩිය එයාලා අර පොළොව මට්ටමින් සිදුරු කරනවා. සිදුරු කරලා ඇතුළට ගිහිල්ලා බිත්තර දාලා එයාලාගේ අර බිත්තර කීට අවදි ඒකේ ගත කරනවා. එතකොට ඒ ගෙඩිය සාමාන්‍ය මේ අයින් කරන්න වෙනවා. එතකොට අනිත් එක තමයි සිතියම් පණුවාගේ හානිය. සිතියම් පණුවාගේ හානිය තමයි ගෙඩියේ පිටපොත්ත අර සුදු පාටට සිදුරු කරනවා. ඒ කියන්නේ ගෙඩියට හානියක් වෙන්නේ නැහැ. නමුත් අර ෂයින් එක නැති වෙනවා. එහෙම වෙච්චාම වෙළඳ පොලේ කොමඩු වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒවා අර ඔරිජිනල් ගොඩට ගන්න නැතුව දෙවෙනි ගොඩට තමයි ගන්නෙ. ඒක ගැන අවධානය යොමු කරන්න. එතකොට අනිත් ඒ තමයි ජලය සම්පාදනය මුල් කාලේදී යට පැලවෙනකන් අනිවාර්යෙන් උදේ හවහා අනිවාර්යෙන් ජල සම්පාදනය සිදු කළ යුතුයි. ඊට අමතරව සාමාන්‍ය එතනින් පස්සේ දවසට එකපාරක් වගේ ජල සම්පාදනය කරාට කමක් නැහැ. ඊට පස්සේ සාමාන්‍ය දවස් 30න් පස්සේ අනිවාර්යෙන් හොඳට ජල සම්පාදනයක් සිදු කරන්න ඕනේ. මොකද මේ කොමඩු ගෙඩියේ අර 90% ගාණක්ම තියෙන්නේ ජලය. එතකොට අර කොමඩු ගෙඩිය ලොකු කරගන්න ගහේ අර මූල මණ්ඩලයට හොඳට සීතලක් තියෙන්න ඕනේ. එතකොට සීතල තිබ්බන් තමයි කොමඩු ගෙඩිය හොඳට ලොකු වෙන්නේ.
ලොකු වෙලා හොඳ ෂයින් එකක් දෙන්න. එතකොට ඒත් එක්කම කොමඩු ගෙඩිය බර ප්‍රමාණයක් ඉතාමත්ම ඉහළ අගයක් ගන්නවා. ඒක හින්දා අනිවාර්යෙන් වතුර දෙනකොට දින 35න් පස්සේ හොඳට වතුර දෙන්න. පුළුවන් නම් උදේ හවහ දුන්නත් කමන්නේ. හැබැයි වතුර වැඩි කරගන්න යන්න එපා. වතුර වැඩි කරොත් මුල් කුණු වෙන්න බලනවා. ඒක හින්දා Tamanට තේරෙනවා වතුර ශාකයට ඇද්ද මදිද කියලා. ඒ හින්දා කොමඩු වැලේ අස්වනු නෙලන තෙක් හොඳින් ජල සම්පාදනය සිදු කරන්න. එතකොට මම මේ ඔය කට්ටියට කලින් කියන්න බැරි වුණා වගාවක් කරනකොට ගොඩක් කට්ටිය මට කතා කරනවා මගේ උපදෙස් ගන්නවා. එකෙන් බොහොම සුළු පිරිසක් ඉන්නවා වගාව අසාර්ථක වුණු කට්ටිය. ඒ කට්ටියගේ හේතු හොයලා බලද්දී ගොඩක් කට්ටිය අර ආසාවට වගා කරාට වගාවේ නඩත්තුව කියන එක කරන්නේ. ගොඩක් කට්ටිය අර මුදල් වියදම් කරලා කම්කරුවෝ දාලා තමයි කරන්නේ. ඒතකොට කම්කරුවන්ට ඕන විදිහට තමයි මේ වගාව යන්නේ. යාලා සමහරට පොහොර දාන්නේ. සමහරට තෙල් ගහන්නේ. ඒ වගේ දේවල් වලින් අර අපිට යන්න තියෙන ටාගට් එකට යන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා කට්ටියන් ඉල්ලන හැම වගාවක් කරනවා නම් ලොකු වියදමක් ආයෝජනයක් කරලා අනිවාර්යෙන් වගාවත් එක්ක ඉන්න වගාව උදේ හවා නිරීක්ෂණය කරන්න. තෙල් පොහොර ගන්න තැන් වල අනිවාර්යෙන් ඉන්න. එතකොට ඔය කට්ටියට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද මේ මම දැන් මීට කලින් කොමඩු වගා කීපයක්ම ගෙනාවා. ඒ හැම කොමඩු වගාවකම ඔය කට්ටිය දැක්කේ සාර්ථක වගාවක්. දැන් අර මට එහා පැත්තේ තියෙන කොමඩු එකක් මම ඉස්සරහට පෙන්නන්නම්. ඒක. ඒතකොට මම තව දවස් 10කින් විතර වගේ මගේ මේ කොමඩු වගාවේ අස්වනු නෙලනවා. අස්වනු නෙලනකොට ඔය කට්ටියට මම වීඩියෝ එකක් ගෙන්නම් මේ වගේ සාමාන්‍ය 60 ග්‍රෑම් 10කින් කොච්චර ප්‍රමාණයක් අපිට අස්වනු ගන්න පුළුවන්ද කියලා. දැනට ඔය කට්ටියට මේ පේන හොඳ බට්ට මේ ගෙඩි මේ පේනවනේ හොඳට හැදිලා තියෙන සාමාන්‍ය මේ ගෙඩියක් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් තියෙන මීට වැඩිය ලොකු ගෙඩික් තියෙනවා. ඊට අමතරව ඊට වැඩිය සාමාන්‍ය පොඩි ගෙඩික් තියෙනවා. එතකොට කොමඩු වගාවේ ගොඩක් කට්ටිය බලනවා මේ දෙවනි අස්වැන්නක්. එතකොට දෙවනි අස්වැන්නක් ගැන ඇත්තටම බලාපොරොත්තු තියාගන්න එපා. පොඩි ගෙඩි එනවා. මේ මල්ලාවට පොඩි ගෙඩි එනවා. මේ ගෙඩි හැලිලා යනවා. එතකොට අර වෙන වගාවල වගේ දිගින් දිගටම අස්වැන්නන්නේ කොමඩු වගාව එකපාරයි. ඊට පස්සේ අවශ්‍යම නම් චූටි ගෙඩි දෙවනි මුරේට කැඩුවට කමක් නැහැ. මොකද මේ හැම ගෙඩියක්ම දින 55න් කඩන්න ඕනේ. කඩනකොට අපිට දින 55 වෙනකොට සාමාන්‍ය මේ ගෙඩි මෝරලා තියෙනවා. සාමාන්‍ය දින 40 45 පැන්නන් පස්සේ මේ කොළ නටු වෙන්න බලනවා. ඒ සමහර පත්‍ර කීඩාව වගේ හානියක් තියෙනවා. මේ පත්‍ර කීඩාව කියලා කියන්නේ ඉස්සලා මෙන්න මේවා චූටියට දැල්ලට ඇවිල්ලා මේ කොළ කාලා තියෙනවා. කට්ටියට අන්න අතන පේනවා චූටක් තියෙන උතන විතරයි තියෙන්නේ. පත්‍ර කීඩාව. මොකද අර මේ කෘමිනාශක ගොඩක් යොදලා නැති හින්දා මේ පත්‍ර කීඩාව ගන්න එක ලොකු හානියක් නෙමෙයි. නමුත් ලොකුවටම වගාවට ගියොත් අනිවාර්යෙන් කෘමිනාශකයක් පාවිච්චි කරන්න. පණුවන්ට ගහන කෘමිනාශකයක් ගොඩක් පාවිච්චි කරනවා නම් හොඳයි. එතකොට යාළුවනේ ඔය කට්ටිය මගේ දැන් වීඩියෝ බැලුවා කොමඩු වීඩියෝ. එතකොට මම මිරිස් වීඩියෝ එතකොට වීඩියෝ කීපයක් දැම්මා. තව ඉස්සරහට ගොඩක් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මගේ මේ වීඩියෝ එක බලලා මේක අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් එතකොට කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මොනවා හරි උපදේශයක් අවශ්‍ය නම් මගේ WhatsApp නම්බරේ තියෙනවා. ඒකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතකොට ඔය කට්ටියට අවශ්‍ය උපදෙස් මම කියලා දෙන්නම්. මම දන්න දේ තමයි කියලා දෙන්නේ. එතකොට ඒක පිළිපදින්නම කියලා ඔය කට්ටියට කියන්නේ. ඔයාලට මගිනුත් යම් කිසි දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගත්තට කමක් නැහැ කියන එක තමයි මම අදහස් කරන්නේ. එතකොට තරුණයෝ ගොඩක් ඇත්තටම කෘෂි කර්මාන්තේ එක්ක යොමු වෙලා තියෙනවා. මට කතා කරන කට්ටියකිනුත් අතිබහුතරය 90කට වැඩිය කතා කරන්නේ තරුණ ප්‍රජා. ඊට අමතරව කාන්තා පාර්ශ්වයෙන් 5ක් විතර කතා කරනවා. ලොකු නැඹුරුවක් තියෙන කෘෂි කර්මාන්ත පිළිබඳ. එතකොට අර වගා කරනකොට වගා වාසාවෙන් කරොත් ඇත්තටම හොඳ අස්වැන්නකට අපිට යන්න පුළුවන්. කෘෂි කර්මාන්තය කියන එක මේ අර මේ ඇත්තටම රජයේ රැකියාවකට වැඩිය හරි පහසුයි, නිදහස්, සැහැල්ලුයි. එතකොට මේක කරනකොට මානසික සුවයත් ඇත්තටම උපරිමයි. මේකෙන් ඇත්තටම මේ පාඩුවක් වෙලක් නැහැ. පාඩුවක් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ පාඩුවක් වෙන්නේ ඔය කෘෂි කර්මාන්තේ ආවට ගියාට වගා කරොත් අනිවාර්යෙන් අපිට සාර්ථක ප්‍රතිඵල වලට යන්න බැරි වෙනවා. ඉතින් මම ඉස්සරහට ඔය කට්ටියට මේකේ කොච්චර අස්වැන්න ප්‍රමාණයක් ගත්තද කියලා වීඩියෝ එකකින් කෙටි වීඩියෝ එකකින් ගේන්න. මගේ channel එක එතකන් subscribe කරලා තියාගන්න. ඒත් එක්කම ඔය කට්ටියගේ වගාවල් අර හැමදාමත් වගේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.
ආයිබෝවන්